මේ ශ්‍රද්ධාව කියන වචනේ ගත්තාම අපිට ගොඩක් මේක අහන්න පුළුවන්කම තියෙන බුදුදහම ආශ්‍රිතව. අනිත් ආගම් වල ගොඩක් වෙලාවට මේකට ආදේශක වෙන විශ්වාසය. කතෝලික ආගම, එතකොට මුස්ලිම් ආගම, හින්දු ආගම වල විශ්වාසයක් තියෙනවා. බුදුදහමේ තමයි මේ ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව විශ්වාසය කියන දෙකම එකක්ද නැත්නම් දෙකක්ද කියන ගැටලුව අපිට එනවා. දැන් අනිත් ආගම් වල පාවිච්චි කළත් බුදුදහම අදහන බෞද්ධය අතරත් කොටසක් තුළ තියෙන විශ්වාසය, කොටසක් තුළ තියෙන ශ්‍රද්ධාව. මේක හරියට පැහැදිලි කරගන්න නැති ගතියක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. දැන් ශ්‍රද්ධාව කියන එක ගත්තාම මේක ගොඩාක් වෙලාවට අපිට අහන්න හම්බෙන්නේ මේ බුදුදහමත් එක්ක. කතෝලික දහම, හින්දු දහම, මුස්ලිම් දහමයි මේ ශ්‍රද්ධාව කියන වචනේ වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් ආගම් වල කතා කරන්නේ විශ්වාසය කියන එක. දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාස කරන්න. විශ්වාසය කියන එක. ශ්‍රද්ධාවයි විශ්වාසයයි දෙකම එකක්ද නැත්නම් දෙකක්ද කියන ප්‍රශ්නේ අපිට එතකොට මෙතනදී එනවා. බැලුමට මේ දෙකේම කතා කරන්නේ එකම වගේ දෙයක් තමයි. ආගම පිළිබඳ පවතිනා වූ විශ්වාසය කියන එක. නමුත් පැහැදිලිව විශ්ලේෂණය කරලා බලනකොට මේ දෙකේ ලොකු වෙනසකුත් තියෙනවා. අපි මේ උදාහරණය අරගෙන බලමු. මුලින්ම සරලව. දැන් යම්කිසි ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලයට ඕන වෙනවා එක්සිකියුටිව් ලෙවල් එකේ කීප දෙනෙක්ව අලුතෙන් ඒ ආයතනයට බඳ ගන්න. එතකොට මේගොල්ලෝ ඉන්ටර්විව් කෝල් කරනවා. මේකට බාහිරින් කණ්ඩායමක් ඇප්ලයි කරනවා. ඒ වගේ මේ ආයතනයම ඊට වඩා පහළ තනතුරු වල අවුරුදු 10-15 සේවය කරපු අයටත් ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දෙගොල්ලොම ඉන්ටර්විව් කරනවා. දැන් අපි හිතමු බාහිරින් අලුතෙන්ම ආපු කෙනෙක් ඉන්ටර්විව් කරනවා කියලා. එතන මේ සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යක්ෂක මණ්ඩලය මේ ආපු කෙනාගේ සියලු ලියකියවිලි පරීක්ෂා කරනවා. කතා කරනවා. කරලා එයා ගැන තොරතුරු ගන්නවා. අදමයි එයාව දැක්කේ. එයාව මේකට සුදුසුද කියලා බලන්න විශ්වාසයක් ඇති කරගන්න එයාගේ අධ්‍යාපන සුසුකම්, චරිත සහතික, කලින් වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් පිළිබඳ සහතිකයන්, විවිධ කෙනා දීලා තියෙන රෙකමෙන්ඩේෂන්, මේ සහතික ඔක්කොම බලලා මේ පුද්ගලයා කතා කරන විදිය, එයා පෙන්වන දේවල් එක තීරණය කරනවා. විශ්වාසයක් ගොඩනගා ගත්තොත් මෙයා මේ රැකියාවට සුදුසුයි, මේ තනතුරට සුදුසුයි කියලා එයාව ගන්නවා. ඒතර එතනදී මේ ඉන්ටර්විව් එකට ආපු කෙනා, සම්මුඛ පරීක්ෂණයට භාජනය වෙන කෙනා දෙන තොරතුරු මත තමයි මේ විශ්වාසය ගොඩනගන්නේ. ඒතර මේ විශ්වාසය ගොඩනගාගෙන එයාව මේකට බඳ ගන්නවා. මේක මෙයා කරයි කියලා විශ්වාසයක් ඇතුව. දැන් මෙතෙන්ට එනවා මේ ආයතනයේ අවුරුදු 10ක් 15ක් වැඩ කරපු අය. ඒතර අධ්‍යක්ෂක මණ්ඩලය මේගොල්ලෝ ගැන දන්නවා. ඒගොල්ලෝ ගැන අවබෝධයක් තියෙනවා. ඒතර ඒ ආපු අය අතරින් අධ්‍යක්ෂක මණ්ඩලයට හොඳට පැහැදීමක් තියන අය ඉන්නවා. මේගොල්ලෝ මේ පහළ තනතුරු වල වැඩ කරද්දි කොච්චර හොඳට කැපවීමෙන් අවංකව කාර්යක්ෂමව වැඩ කළාද කියලා. ඒතර එතනදි කට්ටිය තෝරගන්නේ අර ප්‍රත්‍යක්ෂ වශයෙන් කාලයක් තිස්සේ දැකපු දේවල් මත ඇති වුණු පැහැදීම මත. ඒ පැහැදීම මත තෝරාගෙන විශ්වාසයක් ඇති කරගන්නවා මේ තනතුර දුන්නට පස්සේ ඒ තනතුරත් ඊටම හොඳට මේගොල්ලෝ කරයි, ඒ තනතුරේ කාර්යභාරය ඉටු කරයි කියලා. මේ දෙකේදීම ඇති වෙන්නේ විශ්වාසයක් තමයි අනාගතයේ මේ කාර්යභාරය හොඳට කරයි කියලා. නමුත් අපි කලින් කතා කරපෙකදී බාහිර පුද්ගලයාගේ විශ්වාසය ඇති වෙන්නේ එයා දෙන තොරතුරු අනුව. ඒවා බොරු වෙන්නත් පුළුවන්, ඇත්ත වෙන්නත් පුළුවන්. සමහරවිට මෙයා ව්‍යාජ ලෙස හදාගත්ත සහතික වෙන්න පුළුවන්. හොයන්න ක්‍රමයක් නැහැ. ඒ සහතික සහ එයා කියන දේවල් විශ්වාස කරලා ගන්නවා. අභ්‍යන්තරයේ කෙනා ගනිද්දි සමහරට සහතික මුකුත් ඇත්තෙත් නැහැ. චරිත සහතිකත් නැහැ. එක්ස්පීරියන්ස් මොනවත් අරන් එන්නෙත් නැහැ. නමුත් කාලයක් තිස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ පුද්ගලයාත් එක්ක වැඩ කරලා ඒ පුද්ගලයා පිළිබඳ තියෙන පැහැදීමක් ඒක අරිට වඩා ප්‍රබලයි. ඒ ඇති වෙන විශ්වාසය අර සහතික වලින් ගන්න විශ්වාසයට වඩා ප්‍රබලයි. එතකොට මේ ගොඩක් ආගම් වල සහ බෞද්ධයෝ අතරත් ගොඩක් දෙනෙක් තුල තියෙන විශ්වාසය කියන එකට වඩා බුදුදහමේ මේ ශ්‍රද්ධාව කියන එක අර පැහැදීම වගේ දෙයක්. පොඩි ප්‍රත්‍යක්ෂ ගතියක් තියෙනවා. නිකම්ම නිකන් කියන්නම් වාලේ විශ්වාස කරනවා
නෙමෙයි කියන එක. මේක තමයි සරල මට්ටමින් අපිට මේ වෙනස හිතා ගන්න තියෙන්නේ. නමුත් අභිධර්මයේ පැහැදිලි කරද්දී ඒ පොත් කියවද්දී මේකේ මීට වඩා ගැඹුරු වෙනසක් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් අනිත් ආගම්ගත අපි කතෝලික දහම ගත්තොත් බයිබලයේ කියලා තියෙන දේ අපි විශ්වාස කරනවා. කතෝලික දහම අදහන අය විශ්වාස කරනවා. ඒකේ කියලා තියෙන දේවල් පිළිබඳ විශ්වාසයක් ඇතුව ඉතිහාසයත් එක්කත් බලලා තමන් ඉපදුන නිසා ඒ පවුලක ඒ වගේම කාලයක් තිස්සේ පල්ලි ගිහිල්ලා හුරු පුරුදු වුණ නිසා තමන් දැකලා තියෙන විවිධ කරුණු නිසා මේකේ සත්‍යතාවයන් ඒ ධර්මයට අනුව ඉන්න අයට ලැබෙන ප්‍රතිඵල දැකලා තියෙන නිසා විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා මේ බයිබලය කියන ග්‍රන්ථය පිළිබඳව. ඊළඟට මුස්ලිම්වරු අල් කුරානය පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ඒ විශ්වාසයෙන් අදහනවා. හින්දු අය ඍග්වේදය, යජුර්වේදය, අථර්වණ වේදය කියන වේද ග්‍රන්ථ පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. බෞද්ධයොත් ගොඩක් දෙනෙක් ත්‍රිපිටකය පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. මේ විශ්වාසය නිසා මේ අය මේක පිළිපදිනවා, මේකට අනුව වැඩ කටයුතු කරනවා, මේකෙන් ප්‍රතිඵල අපිට එයි කියලා. නමුත් මේ විශ්වාසය කියන එක ඇත්ත වෙන්නත් පුළුවන්, මේ විශ්වාස කරන දේ ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. අපි තදින් විශ්වාස කරන හැම දෙයක්ම හැම වෙලේම ඇත්ත වෙන්නේ සමහර විශ්වාසය බින්දෙන තැන් ඕන තරම් තියෙනවා. දැන් අර අපි බාහිරින් ගත්ත ඉන්ටර්විව් කරපු කෙනා ලොකු බොරු සහතික ටිකක් ඉදිරිපත් කළා වෙන්න පුළුවන්. විශ්වාසය බින්දෙන්න පුළුවන්. නමුත් ඒ මොහොතේ අධ්‍යක්ෂක මණ්ඩලය විශ්වාස කරනවා මෙයා දෙන දේවල් සත්‍යයි කියලා. නමුත් ඇත්තටම සත්‍යයි. ඒ වගේ මේ අපි විශ්වාස කිරීම තුළ පිටිපස්සේ අසත්‍යයක් වීමට ඉඩ කඩකුත් තියෙනවා. දැන් අපි නූතන විද්‍යාව ගත්තොත් නූතන විද්‍යාවේ දැවැන්තම පතාක යෝධයෙක් වෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. එතුමා ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදී භෞතික විද්‍යාවට අද වෙනකොට බිඳිලා තියෙනවා. නමුත් 2022 විද්‍යාඥයෝ 3 දෙනෙක් මේ මතේ බින්දා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන න්‍යාය සනාථ කරලා. ඒතර භෞතික විද්‍යාව ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ න්‍යායට අනුව ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් සිදුවෙන දෙයක් මේ ලෝකේ නැහැ. ඒ මතයේ ඉඳලා සමහර අය තර්ක කළා ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් අපි යම් දිශාවකට ගමන් කරොත් කලින් සිද්ධ වෙච්ච ඒවා ඊට කලින් වේගෙන් ගිහිල්ලා ඉවරලා බලන්න පුළුවන්කම තියෙනවා. බුදුන්ව දකින්න පුළුවන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් අපි ගියොත්. මොකද බුදුන් හිටපු කාලේ පිට වෙච්ච ආලෝක කිරණ තාම පරක්තරක් නැතු හේ යනවා. ඈත යනවා. ඒතර අපි මේ වේගෙන් ගියොත් ඊට වඩා වැඩි වේගයකින් ගිහිල්ලා ඒක පහු කරලා ආපහු හැරලා බැලුවොත් බුදුන්ව දකින්න පුළුවන් වගේ තර්කත් ගොඩනගුවා පහුණු කාලේ. ඒ සාපේක්ෂතාවාදය පිළි අරගෙන. නමුත් දැන් අද වෙනකොට ඒක බිඳලා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන එක න්‍යාය තුළ ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් තියෙන අංශුවක් සමහරට මෙහි තියෙන අංශුවක් එකට සම්බන්ධකමක් තියෙනවා. මොකක්ද සම්බන්ධකම? මේ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වෙනකොට පැහැදිලි කරන්නේ විදියට. එකක් මේ පැත්තට වෙද්දී අනික මේ පැත්තට. මේ මොහොතේම වෙනවා ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් තිබ්බත් මේ එන්ටැන්ගල් වෙච්ච අංශු දෙක කියලා වර්තමානයේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපි විශ්වාස කරපු ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මතයක් දැන් බිඳලා තියෙනවා. විශ්වාසයක් ඕනෙලක බිඳින්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව කියන්නේ බිඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේකයි හේතුව. අභිධර්මයේ පැහැදිලි කරන විදිහට මේ විශ්වාසයක් ඇති වෙන්නේ කරුණු කාරණා ගොඩක් අධ්‍යයනය කරලා සාක්ෂි සහිතව. ඒ කියන්නේ චිත්තක්ෂණ විශාල සංඛ්‍යාවකින් තමයි විශ්වාසයක් අපි ඇති කරගන්නේ. දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාස කරන්න කියන වාක්‍ය තුල චිත්ත වීති චිත්තක්ෂණ මිලියන ගණක් තියෙනවා. සාධක ගොඩක් සිත් ගොඩකින් ගත්ත සාධක ගොඩක් ඇනලයිස් කරලා මේ සම්මතය තුල සාධකවලට අනුව තර්කානුකූලව ගන්නා වූ දෙයක් තමයි විශ්වාසයක් කියන්නේ. සිත් ගොඩකින් කරන දෙයක්. නමුත් මේ ශ්‍රද්ධාව කියන එක බුදුදහමේ පැහැදිලි කරන්නේ එක චිත්තක්ෂණයක් තුල සිදුවෙන එක චෛතසිකයක් ක්‍රියාවක් පරමාර්ථ ධර්මයක්. මේක ලොකු වෙනසක් තියෙනවා. ශ්‍රද්ධාව තව එකකට සාපේක්ෂව මෙතන තීරණයක් ගන්නව නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ එක චිත්තක්ෂණයක් තුල ක්‍රියාත්මක වෙන චෛතසිකයක් පරමාර්ථ ධර්මයක්. මගේ හැඟීම හැටියට බෞද්ධයොත් ගොඩක් දෙනෙක්
මේ විශ්වාසය සහ ශ්‍රද්ධාව දෙක පටලගෙන තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන එක බුදු වෙච්ච සිද්ධාර්ථ ගෞතම කියන රජකුමාරයාගේ තිබුණ ලක්ෂණ. බුද්ධත්වය කියන්නේ යම් කිසි පුද්ගලයෙකුට මේ විශ්වයේ ලෝකයේ ජීවත් වෙන ලබාගත හැකි උපරිම බුද්ධියටපත් වීම. ඒක සිද්ධාර්ථ ගෞතමද වෙන කෙනෙක්ද කියන එක නෙමෙයි එතන තියෙන ප්‍රශ්නේ. මේ ගැන කතා කරන්න ගියොත් සමහරට ප්‍රහාර එන්නත් පුළුවන්. නමුත් මම හිතන විදිය වර්ධින්න පුළුවන්. අපේ අවබෝධයක එක්කෙනාට වෙනස්. මේ ධර්මයට අනුව මට පැහැදිලි වෙලා තියෙන විදිහට බුද්ධත්වය කියන්නේ සිද්ධාර්ථ ගෞතම නෙමෙයි. සිද්ධාර්ථ ගෞතම කියන රාජකුමාරයා තමයි බුද්ධත්වයට පත් උනේ. බුද්ධත්වය කියන්නේ මේ ලෝකේ යථාර්ථයේ පුද්ගලයෙකුට ලබාගත හැකි උපරිම බුද්ධිය ලබා ගැනීම. එතකොට ඒක බෞද්ධයෙක්ද කතෝලිකද හින්දුද මුස්ලිම්ද කියලා මේ කිසි දෙයකට මේක අදාළ නැහැ. හැබැයි ඒ බුද්ධත්වයට පත් වෙච්ච කෙනා කියන දේවල් අදහන කණ්ඩායමට බෞද්ධයෝ කියනවා. නමුත් බුද්ධත්වය කියනක බෞද්ධයාට විතරක් අයිති දෙයක් නෙමෙයි. මේ ලෝක යථාර්ථය හරියට දැකපු පුද්ගලයාගේ ප්‍රඥාවට තමයි බුද්ධත්වය කියන්නේ. එතන බුද්ධත්වයෙන් පෙන්වා දෙන කරුණ පිළිබඳව පැහැදීමක් සිතක් තුළ ඇති කරන චෛතසිකය ක්‍රියාව පරමාර්ථ ධර්මයට කියනවා ශ්‍රද්ධාව කියලා. උදේට විශ්වාසයි ශ්‍රද්ධාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ශ්‍රද්ධාව නැත්නම් බුද්ධත්වයේ ලබාගත් පුද්ගලයෙක් ලෝකේ යථාර්ථය පැහැදිලි කරලා දෙනකොට ඒ පැහැදිලි කරන හොඳ දේවල් ආකර්ෂණය කරගන්න හිත තුළට දාගන්න හැකියාවක් නැහැ. සරලව කියන්නේ කුසල චෛතසිකයන් 25ක් තියෙනවා ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාව හැරුණාම තව 24ක් තියෙනවා. ඒ 24ට මේ අකුසලයෙන් පිරුණු හිතට එන්න ඉඩ කඩක් නැහැ. හිත පිරීලා තියෙන අකුසල් වලින්. අකුසල් වලින් පිරිච්ච හිත අකුසලේ හරිම ආකර්ෂණීයයි. ඒ ආකර්ෂණීය නිසා එතෙන්ට කුසල සිත් ආකර්ෂණීය නැහැ තියෙන විදිහට එන්න දෙන්නේ නැහැ. හිත අරක් ගන්න හැම වෙලේම අකුසලේ. අපි සාමාන්‍යයෙන් දන්නවා අපි මොනවා හරි දෙයක් දකින්න හදන ඕනම දෙයක එක්කෝ කැමති එක්කෝ අකමැති. කැමති කියන්නේ ලෝභය, අකමැති කියන්නේ ද්වේෂ, දෙකම අකුසල. ඉතින් අපේ හිත අරක්ගෙන තියෙන හැම වෙලේම අකුසලයක්. අකුසලයට එහා ගිහිල්ලා කුසලයක් මේක තුලට ගන්න නම් මේ අකුසලයේ අරක්ගත්ත හිතේ යම් කිසි පැහැදීමක් ඇති කරන්න ඕන කුසලයන් පිළිබඳ. අනාගතයේ සුබඵල දෙන චෛතසිකයන් පිළිබඳව හිතේ ඇති කරගත යුතු ශක්තියන් පිළිබඳව මේක බුදුන් වහන්සේ තමයි පෙන්වා දුන්නේ. නිසා බුදුන් වහන්සේගේ ධර්මයේ විදිහට කියනවා. නමුත් උන්වහන්සේ පෙන්වා දුන්නේ උන්වහන්සේගේ දෙයක් නෙමෙයි ලෝකයේ පවතින සත්‍ය දෙයක්. බුදුන් වහන්සේ කිසි දෙයක් ලෝකෙට දුන්නේ නැහැ. උන්වහන්සේ දුන්නේ සත්‍ය පැහැදිලි කිරීම. උන්වහන්සේගේ කියලා කිසිම දෙයක් නිර්මාණය කරලා උන්වහන්සේ ලෝකෙට දුන්නේ නැහැ. ඒක අපි වැරදි වැටහීමක්. ඒතර බෞද්ධයෝ දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ ඇතිවෙනා වූ විශ්වාසය ශ්‍රද්ධාව විදිහට දකිනවා. නමුත් මේ පැහැදිලි කිරීම අනුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ භෞතික ශරීරයක පවතිනා වූ දේවල් ටික. නමුත් බුදුන් වහන්සේ පෙන්වා දුන්නු ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය වගේ දේවල් මේ යථාර්ථ ධර්මයන් තාදාලව ක්‍රියාත්මක වෙන කුසල චෛතසිකයන්ට හිතට එන්න ඉඩ දෙන ස්වභාවය තමයි ශ්‍රද්ධාව කියන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවත් අඩහට රේනක් කුස බුදුන් වහන්සේ කියන එකවත් එහෙම නැත්නම් නෙළුම් මල් අක්ෂේ පූජාව ශ්‍රද්ධාවෙන් කරනවා කියන එකවත් නෙමෙයි. අපි මේක හරියට තේරුම් ගන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ හිතේ කුසල චෛතසිකයන්ට ඉඩ දීම, පැහැදීමක් ඇති කිරීම කියන එක තමයි අපි ධර්මයේ පැහැදිලි කරන්නේ. දැන් මේක ටික තේරුම් ගන්න අමාරුයි. මේක තේරුම් ගන්න විවිධ විදියට කල්පනා කරද්දි මට මෙන්න මේ වගේ උදාහරණයක් ආවා. මේක මේ විදිහටම ගන්න බෑ. මේ වගේ දෙයක් කියලා අපි හිතා ගන්න. දැන් අපි කලින් වීඩියෝ එක මම සාකච්ඡා කරනකොට කිව්වා අපේ සිරුර පුරා පැතිරිච්ච සිතක් අපිට තියෙනවා. සිරුරට අපි වීදුරුවක් උදාහරණයට ගත්තා. ඒක තුල තියෙන පළතුරු බීම එකක් වගේ හිත කියලා අපි උදාහරණයට ගත්තා. ඒතර පළතුරු බීම කියන්නේ මිශ්‍රණයක්. ඒතර හිතේ මිශ්‍රණය කියන්නේ චෛතසිකයන් මිශ්‍රණය. අපි එතනදී නම් වතුර හිත කියන විදිහට ගත්තා සමස්තය කියන එක. නමුත් මෙතනදී මම ඊට වෙනස් විදිහට මේක ගන්නවා. දැන් හිතන්න අපේ වේදුරුවක් අරගෙන
මේ වීදුරුවට පොඩි දෙයක් දානවා. මේක වීදුරුවේ පැතිරෙන්න අඩියට යනවා. නමුත් ඒක ගන්නවා. අපි මේ පැණි බින්දුවක් දානවා මේකට. මේකේ රසය අපිට දැනෙනවා. අපි ලුණු කුඩු ටිකක් දානවා මේකට. ලුණු රස නැහැ. ලුණු ටික දිවේ ගාලා බලන්න බෑ අප්‍රසන්නයි. නමුත් මේ වීදුරුව පුරාවට වතුර දාලා පැතුරෙව්වොත් මේ පැණි වල රසය අඩු වෙලා යනවා, දිය වෙලා යනවා. හැබැයි ලුණු වලින් රසයක් මේකට ඇති කරනවා. ලුණු වල රසය දෙන්නේ පැතිරීමත් එක්ක. අවශ්‍ය ප්‍රමාණයට පැතිරීමත් එක්ක. ඒ විදිහටම අපි අකුසල චෛතසිකයන් ඒ විදිහටම ගෙඩ පිටින් ගත්තාම අපිට රසයි. 아무තු ආස්වාදයක් තියෙන එක අපි ඒ නිසා හැම වෙලේම ගන්නවා. මේ පැණි බින්දුව කටේ ගන්නවා වගේ. හැබැයි ලුණු එහෙම ගන්නෙ නැහැ. ලුණු කුසල විදියට හිතුවොත් ඒක පතුරවලා ඒකේ යථාර්ථය බලන්න ඒක අවශ්‍ය විදියට පතුරව ගන්න ඕන. ඒ වගේ හිතේ පතුරවන්න නම් හිතට අවශ්‍යයි ද්‍රාවකයක්. ලුණු ද්‍රාව්‍ය නම් අපි රසායන විද්‍යාව ඉගෙන ගන්න. ඒ ද්‍රාව්‍ය දිය කරන ද්‍රාවකයක් වතුර විදියට අපි ගන්නවා. වතුර දිය වෙනවා ලුණු. දිය වෙනවා. දිය කළාට පස්සේ ලුණු වල රසය අපිට අර බීමේකේ රසය හරියට ගන්න පුළුවන් වෙනවා. ඒක පැතිරිලා යනකොට. දැන් අපවසරයක් අපි බලමු. අපි දන්නවා දැන් නම් ප්ලාස්ටික් පැදුරු තිබ්බට ඉස්සර පම් පැදුරු තිබ්බේ, තුන් ඉරියා පැදුරු, ගල්හැ පැදුරු කියලා. ওই පැදුරු වල රටා මවන්න පම් පාට කරනවා. ඔකට ගන්න කුකුල් සායම්. කුකුල් සායම් කියන්නේ කුඩු జాතියක්. මේක නිල් පාට, රතු පාට, කොළ පාට කුඩු. හැබැයි මේ කුඩු ටිකක් අපි ගත්තාම මේක පේන්නේ කළු පාට කුඩු ටිකක්. මොන පාට වුණත් කුඩු එකට කුඩු ටික තියෙනකොට තියෙන කළු පාටට පේන්නේ. මේක වතුරේ දිය කළාට පස්සේ තමයි රතුද නිල්ද කොළද කියලා අපිට අඳුරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපේ ශරීරය කියන එක වීදුරුව නම් ඒක ඇතුලේ තියෙන අවකාශයේ හිතනම් අපි මේ කුකුල් සායම් කුඩු ටිකක් කන් හැන්දකින් අරගෙන මේක ඇතුලට දැම්මට මේකේ පාට පිළිබඳ අපිට විග්‍රහයක් ගන්න බෑ. අර ලුණු දැම්මා වගේ. පාට පිළිබඳ ඒකේ පාටේ රසය අපිට දකින්න බෑ. පාටේ ලස්සන අපිට දකින්න බෑ. නමුත් මේ වීදුරුවට වතුර දාලා තිබ්බත් අර දාන කළු පාට කුඩු නිල් පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්, කොළ පාට වෙන්න පුළුවන් කුකුල් සායම් වර්ගයේ. නමුත් කුඩු විදියට තියෙදි කළු පාට පේන්නේ. මේ කළු පාට කුඩු මේකට දැම්මට පස්සේ මේ වතුරේ පැතිරිලා ඒක නිල්ද කොළද රතුද කියලා පෙන්වනවා. ඒ පෙන්වන්නේ අර ද්‍රාවකය, මේ ද්‍රව්‍ය දිය කරන කුකුල් සායම් දිය කරන ද්‍රාවකයේ ඒක තිබුණු නිසා. නැත්තම් අර කුඩු ටික නිකම්ම විදුලිය අඩියට යනවා. මොකද්ද කියලා තේරුම් ගන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි බාර ගන්න ලෑස්ති නැහැ නිකන් කළු පාට කුඩු ටික. ඒ වගේ මේ හිතේ කුසල චෛතසිකයන් වල සැබෑ ස්වභාවය දිය කරන්න පුළුවන්. හිතට ඇක්සෙප්ට් කරන්න, හිතට බාර ගන්න පුළුවන් ද්‍රාවකයක් විදිහට හිත පුරා ක්‍රියාත්මක වෙන එක චෛතසිකයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා බුද්ධහම පැහැදිලි කරනවා. එතන ශ්‍රද්ධාවේ දිය කරපුවාම කුසල චෛතසික දෙක හිතේ පැතිරිලා හිතේ ඉඩ අවස්ථාවක් හදලා දෙනවා. හිතේ පැතිරෙන්න අරවට කුසල චෛතසිකයන් කියලා තමයි බුද්ධහම පැහැදිලි කරන්නේ. ඒ චෛතසිකයන් මේකට එකතු කරනකොට ශ්‍රද්ධාව නැත්නම් හිතට අර චෛතසිකයන් ගන්න දෙන්නේ නැහැ. මොකද ඒකේ නියම වර්ණය පේන්නේ නැති නිසා. ඒ වගේ වර්ණය පේන්න නම් ශ්‍රද්ධාව කියන එක ඕන. හරියට ජලය ඕන වගේ සායම් දිය කරලා වර්ණය බලන්න. එතකොට දහමේ පැහැදිලි කරනවා මේ කුසල චෛතසිකයන්ගේ නියමවා වගේ තමයි ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව තමයි කුසල චෛතසිකයන්ට අවස්ථාව හදලා දෙන්නේ. හිතේ පැහැදීමක් ඇති කරලා අර චෛතසිකයන් මේකේ සම්මිශ්‍රණය වෙනවා. මේක රේරුකාණේ ආමතුරුන්ගේ පොතක මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. යම් කිසි විශාල වන ලැබක වන මුර්ගයෝ ඉන්නවා, මිනිස්සු කණ්ඩායමක් ඉන්නවා මේකට යන්න බයි. මොකද මේ විසගෝර සර්පයෝ වන සත්තු ඉන්න නිසා. මේ අතර එක්කෙනෙක් ඉන්නවා යම්කිසි මොරාල් එකක් තියෙන ඉස්සලා කැලේට බැලලා හැදලා පෙන්නනවා දැන් එන්න කියලා අනිත් කණ්ඩායමට. අර ඒ වගේ ඉදිරියෙන්ම යන කෙනා වගේ තමයි ශ්‍රද්ධාව රේරුකාණේ ආමුදුර පැහැදිලි කරන්නේ. මේ අකුසලයන්ට හිත තුළට එන්න අවස්ථාව හදලා දෙන පැහැදීමක් ඇති කරන චෛතසිකයේ ශක්තිය පරමාර්ථ ධර්මයේ
කියලා කියනවා ශ්‍රද්ධාව. දැන් අපවස්තරයක් අපි අර ජලය ගත්තාම විදුරට පොරොපේ ජලය වගේ ශ්‍රද්ධාව. මනෝමය ද්‍රාවකේ. ජලයේ ද්‍රාවකේ කුකුල් සාරයන් ද්‍රාව්‍ය. ඒ ද්‍රාව්‍ය මේක දිය කළාට පස්සේ ද්‍රාවණයක් හැදෙනවා. ඒ ද්‍රාවණයේ වර්ණය අපි විඳිනවා දැනගන්නවා. ඒ වගේ හිතේ ද්‍රාවකය ශ්‍රද්ධාව කුසල චෛතසිකයන් ද්‍රව්‍ය අර කුකුල් සායන් වගේ ඒ ද්‍රාවකය තුළට ද්‍රාව්‍ය දාපුවම මේක පැහැදීමක් ඇති වෙලා මේ කුසලයේ නියම ස්වභාවය හිතට පෙනිලා කුසල් කරන්න ඇති හැකියාව වැඩි වෙනවා ඇති වෙනවා කියලා බුදුදහම පැහැදිලි කරනවා. මොකද ශ්‍රද්ධාව නැතුව කුසලෙ දෙන්න එන්නේ නැහැ. කුසලයේ නියමව ශ්‍රද්ධාව කියලා කියනවා. දැන් මේකේ තව දෙයක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් එනවා අකුසල වලට දිය වෙන්න අවශ්‍ය නැද්ද කියලා. අපි ඉස්සලා මීපැණි මේක ගත්තා වගේ අපි වීදුරුවට මීපැණි බින්දුවක් අඩියට දැම්මහම ඒක ලේව කාලා බැලුවත් රසයි. ඒකේ නියම ස්වરૂපය එතන තියෙනවා. ඒතර අකුසලයට අවශ්‍ය නැහැ දිය කරන්න දෙයක්, ඇක්සෙප්ට් කරන්න දෙයක්. මොකද හිත අරගෙන ඉන්නේ අකුසලයෙන්මයි. ඒ අකුසලයේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කුසල චෛතසිකයන් විහිදවලා පෙන්වන්න තමයි මේ ශ්‍රද්ධාව අවශ්‍ය. ඒ නිසා අකුසල පක්ෂයේ ද්‍රාවකයක් අවශ්‍ය නැහැ. කුසල පක්ෂයට තමයි ද්‍රාවකයක් අවශ්‍ය. ඒ නිසා තමයි ශ්‍රද්ධාව තියෙන්නේ කියලා බුද්ධාම පැහැදිලි කරලා කියනවා. දැන් අපි මේනොට සාකච්ඡා කරලා තියෙනවා දැන් මේ ශ්‍රද්ධාව කියන්නේ නිකන් හිතේ පවතින කුසලය කියන ද්‍රව්‍යයන්ට දිය කරන්න දෙන ද්‍රාවකයේ වගේ කියලා. නැත්නම් ඉඩ දෙන ද්‍රාවකයේ වගේ කියලා. එහෙනම් දැන් අපි දන්නවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන ද්‍රාවකය දැන් අපි හිතේ පෙරදරි කරගෙන මනෝමය ද්‍රාවකයේ හිතේ තියාගෙන මින් ඉදිරියට ඊළඟ වීඩියෝ වලදී එකින් එක කුසල චෛතසිකයන් මේ ද්‍රාවකයේ දිය කර කර බලමු. ඒ චෛතසිකයේ කුසල චෛතසිකයේ ලක්ෂණ මොනවද? වර්ණවත් බව මොනවද? අපේ ජීවිතේට ලබා දෙන සැප සතුට මොකක්ද? නැත්නම් බෙනිෆිට් එක මොකක්ද කියලා සාකච්ඡා කරමු. එකින් එක ඉදිරි වීඩියෝ වලදී.